හෙලෝ යාළුවනේ මං ඔයාලට පොරොන්දු වෙන විදිහට මං අද ශ්‍රී ලංකාවෙන් පිට ට්‍රැවල් එකටක් යන්නයි යන්නේ. මං ඔහොපෝට් එකෙන් ප්ලේන් එකට ගිහින් අපි හම්බෙමු. මං ප්ලේන් එකෙන් බැහැලා කෙලින්ම ආවේ බර්ජ් කලිෆ් හෝටලේ ළඟට. මේක තමයි ලෝකයේ උසම ගොඩනැගිල්ල. මේකේ උස අඩි 2700 හරි. මම වැඩ කටයුතු ඔක්කොම ඉවර කරගෙන මං ආව ප්ලේන් එකට. වැඩේ කියන්නේ මට වින්ඩෝ සීට් එකක්ම හම්බෙලා තිබෙනවා. හොඳ ගුවන් අත්දැකීමක් විඳින්න පුළුවන්. හොඳ විඩෙන් එක පොඩ්ඩක් දික් වෙමු. මොකද මං ඔයලත් එක්ක යන්නේ ඩුබායි වලට. මරුනේ මේ මගේ දෙවනි ඩුබායි ගමන. මම බර්ජ් කලිෆා ගොඩනැගිල්ලෙන් එළියට ඔවිත් දැන් මම ඔන්නේ ඩුබායි ෆ්‍රේම් එක ළඟ. මෙම ඩුබායි ෆ්‍රේම් එක තිබෙන ස්ථානය වන්නේ ශබීල් පාර්ක් එක ඇතුලේ. තවද ඉහළ තට්ටුවේ පාදයට පහළින් බිම පෙනෙන කාච බිමක් තියෙනවා. මෙහි ඉලති සුවිශේෂී ලක්ෂණ වන්නේ රෝදපුටු භාවිතා කරන්න පුළුවන් ලෙස සකස් කරලා තියෙනවා. මට කාලය ටිකක් අඩු ඩුබායි ෆ්‍රේම් එක ඇතුළට ගියේ නෑ. ඔලඟ ට්‍රැවල් එකදී යන්න නිසා දැන් මම ඉන්නේ ඩුබායි ඇක්වේරියම් අන්ඩර් වෝටර් සූ එක ළඟ. මේක ලෝකයේ විශාලතම සස්පෙන්ඩඩ් ඇක්වේරියම් වලින් එකක්. සත්ත්ව විශේෂ 140කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ අන්ඩර් වෝටර් ටනල් එක හරහා ඇවිදලා ෆොටෝස් ගන්න පුළුවන්. මම මේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එක තව ටිකකින් දාන්නම්. මගේ channel එක subscribe කරන් ලයික් එකකුත් දාගෙන යන්න යාළුවනේ.